ඇත්තටම තරබාරුකම කියලා කියන්නේ මොකද්ද? ඔව් තරබාරුකම කියලා අපේ වෛද්‍ය විද්‍යානුකූලව නම් කියන්නේ ශිරෝමි යම් කෙනෙක්ගේ ශරීරයේ තියෙන්න ඕන මේද ප්‍රතිශතය අභිබවා ගිහිල්ලා අධික මේද ප්‍රතිශතයක් යම් කෙනෙක්ගේ ශරීරයේ තියෙනවා නම් අපි ඒක තරබාරුකම් කියලා හඳුනනවා. මේක පිරිමි කෙනෙකුට නම් මේද ප්‍රතිශතය 25ට වැඩි වුණාම ශරීරයේ ඒක තරබාරුකම කියලා කියනවා. ගැහැණු කෙනෙකුට නම් 32කට වඩා මේද ප්‍රතිශතය වැඩි වුණාම ඒක අපි තරබාරුව කියලා කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ යම් කෙනෙක් මේ තරබාරුවට ලක් වුණාම ඒකත් එක්ක බැඳී පවතින සෞඛ්‍යමය ගැටලු රාශියක් තියෙනවා. තරබාරුකම කියන්නේ නිකම්ම මේද ප්‍රතිශතය වැඩිවීම නෙමෙයි. මේ මේද සෛල කියන්නේ හරීම ශරීරයේ තියෙන ඉතා ක්‍රියාකාරී සෛල කොටසක්. මේ සෛල වලින් විවිධ රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. ඒතර අපි දන්නවා අපේ සිරුරේ තියෙනවා යම්කිසි සමතුලිතතාවයක්. හෝමෝන සමතුලිතතාවයක් තියෙනවා. හැමදේම යම්කිසි සමතුලිතතාවයක තියෙනවා. දැන් මේ මේද සෛල වලින් මේ අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිකුත් කරන්න පටන් ගත්තාම ඒක අර සියලු සමතුලිතතා පද්ධති වලට බලපෑම් ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයන් නිසා තමයි ඔය අහලා ඇති ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිරෝධතාවයක් ඇති වෙනවා. එතකොට දියවැඩියාව දානම් වැඩි වෙනවා. ඒ වගේ රෝග ගණනාවකට ඒ කියන්නේ දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය, අක්මාවට තෙල් තැන්පත් වෙලා අපි කියනවා ෆැටි ලිවර් කියලා. මේ වගේ තරබාරුව නිසා රෝග ගණනාවකට ඇතිවන අවදානම හා ඒවට මුහුණ දෙන්න සිද්ධ වීම නිසා තමයි අපි මේ තරබාරුව මේ තරම් ගැඹුරින් කතා කරන්නේ හා අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ තරබාරුව එහෙම නැත්නම් ස්ථූලභාවය කියන්නේ රෝගයක් කියන එක. මේක ඍජුවම රෝගයක්. රෝගයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔයා කිව්වා වගේ සමාජයේ විවිධ මත තියෙනවා. කෙනෙක් කෙට්ටු වුණාම හැමෝම අහනවා ඇයි ඔයා ඔච්චර කෙට්ටු කියලා. කෙනෙක් මහත් වෙලා ඉඳලා කොහොම හරි මහන්සි වෙලා කෙට්ටු කියන්නේ. નિયમિત බරට ආවම කට්ටිය අහනවා ඔයාට ලෙඩක්ද? මොකද මේ කෙට්ටු වෙලා කියලා අහනවා. ඉතින් ඒ වගේ සමාජයේ තියෙනවා මිත්‍යා මත රාශියක්, වැරදි මත රාශියක් තියෙනවා. මම හිතන්නේ අපි ඒවා නිවැරදි කරගෙන මේ ගමන ගියේ නැත්නම් සෑහෙන මුළු රටක් වශයෙන්ම සෑහෙන අමාරුවක වැටෙනවා.